බැසිල් කිව්වා වගේ ඕගොල්ලෝ අපිව පත් කරපු එක තමයි වැරද්ද. බොලාම දැන් පත් කරගත්තා නම් මම නම් කැමති නර්ස්ලා ටික ඔක්කොම සිහි නිග පුළු ලුකුල පිරුණු ලැම අර තාලෙට හොඳ නැද්ද? මේකෙන් කියන්නේ මොකද්ද? එදා කිව්වා වඩුවක ගෙදර පුටු නැහැ කියලා. දැන් මොකද්ද කියන්නේ? ගොවියක ගෙදර උත්තකින් උතුළු තලෙ. චලෝ. මට නම් කියන්න තියෙන්නේ මගේ ගෙවිච්ච දින 6ම මම ඊටාම සතුටින් මේ අවුරුද්ද ආරම්භ කරලා වැඩ කරගෙන යනවා. මං හිතන්නේ මං තමයි අවුරුදු කුමාරයා. බල්ලෝ හදන හැම ගෙදරකටම බලු බද්දක් ගහන්න. මේ ලාල්කාන්ත මහත්තයා නෙමෙයි මෙයාට දැන් අපිට කියන්නේ ආතල්කාන්ත කියලා. කියන්නේ මොකද්ද? මේ ජාතික ආර්ථිකයේ ගොඩනගන ස්වාභිමානයෙන් නැගී සිටින කුෂිකර්මාන්තය වෙනුවෙන් ඉන්න චිරාත් කාලයක් තිස්සේ තියෙන මේ රටේ කුෂිකර්මාන්තය විනාශ කිරීමට ගොවියා කුමුරෙන් ඈත් කරන ආතල් ටෝක් එකක් දෙන්නේ. ඒ නිසා ආතල්කාන්ත ඇමතිවරයාට ඕනතරම් ටෝක් දෙන්න පුළුවන්. ඕනතරම් ආතල් කතා කියන්න පුළුවන් හිත සනසන්න. හැබැයි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ සාතිශය ගොවි ජනතාව එකතු වෙලා මේ රටේ මුළු මහත් ජනතාවම එකතු වෙලා බලයට ගෙනාවේ ආතල් ටෝක් දෙන්න නෙමෙයි. ඒ නිසා අපි දන්නේ තමන්ගේ කෙරුවා වහගන්න බැරිකමට තමන්ගේ තියෙන අඩුපාඩු වහගන්න බැරිකමට කියන්නේ සහල් ලේකාධිකාරී වෙළඳපොළ බලය ආණ්ඩුවට කරගන්න බැරි වුණාම ටෝක්ස් දෙනවා. සහල් වෙළඳපොළේ සහල් ඇති වුණා නම් අනිවාර්යයෙන් අපි සහල් ආනයනය කරලා. හැබැයි සහල් එයාලම කතාවෙන් කියනවා නම් සහල් ආනයනය කරන්න නම් මොකටද ජනාධිපති කෙනෙක් මොකටද ආණ්ඩුවක් අපි අනුර කුමාර ජනාධිපතිවරයාගෙනුත් අහන්නේ ඔය ආතල්කාන්ත උන්නහගෙනුත් අහන්නේ ඊළාට අදාළ සියලු දෙනාගෙන් අහන්නේ හාල් ගෙන්නන්න නම් පිටරටින් හාල් ගෙන්නන්න නම් අපි ආණ්ඩුපත් කරේ නැහැ. ඒ නිසා ගොවියාව ගොවිතැනෙන් වී ගොවිතැනෙන් ඈත් කරන තැනට ගෙනල්ලා කටයුතු කරනවා නම් මේ රටේ කෘෂිකර්මාන්තයට තවත් කෙලවනවා නම් ගොවි ජනතාව ආරක්ෂා කරගන්නේ නැත්නම් ගොවි ජනතාවගේ කුඹුරු ටික වැව් ටික මේ සියල්ල ආරක්ෂා කරගන්නේ නැත්නම් අපි කියන්නේ ආණ්ඩුවට ගොවියට වින කරලා ආණ්ඩුව හෙන ඉල්ල ගන්න එපා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. නෑ පට්පට් ගාලා ඕගනයිස් කරද්දී එතුමා පට්පට් ගාලා තව වැඩ ටිකකුත් කරගෙන තියෙනවා. රුපියල් මිලියන 380ක් වටින කොටස් වෙනද පොලෙන් එතුමා මිලදී අරගෙන තියෙනවා ඒ කාලවකවානුවේ. ඇත්තටම බොහොම විස්මයජනක කටයුත්තක්. ඒ වගේම එතුමා අති දක්ෂයෙක් කියලා තමයි අපි පේන්නේ. දැන් එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය එළියට ඇවිල්ලා තියෙනවා. ඒකේ හැටියට එතුමාට ඊටාම වටිනා මෝටර රථයක් යාළුවෙක් තෑගි කරලා තියෙනවා. මන්ද අපිට එච්චර එහෙම යාළුවෝ නැහැ. මෙච්චර වෛද්‍ය ශාස්ත්‍රයේ මහාචාර්ය කෙනෙක් වෙලත් එහෙම මේ මෝටර රථයක් දෙන්න තරම් නම් යාළුවෙක් තාම හම්බුනේ නැහැ මේ පරිත්‍යාගයක් කරන්න. සතියකට දෙකකට ඉල්ල ගන්න පුළුවන් කෙනෙක් නම් ඉන්නවා එහෙම අය කීප දෙනෙක්. නමුත් එහෙම වාහනේ පිටින්ම පරිත්‍යාග කරලා යන අයව හම්බුනේ නැහැ. ඒ වගේම එතුමාගේ අර ප්‍රශ්නයට ලක් වුණ නිවස ඒ වත්කම් බැරකම් ප්‍රකාශයේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ ඔක්කොටම වැඩි වැදගත් අපිට මතකයි අරගලේ සමයේ අපේ මේ කාර්යාල නිවාස ගිනි තියපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු රජය පළවා හැරපු අරගලයේ සමයේ එතුමා තමයි කිව්වේ පට්පට් ගාලා පණිවිඩ දීලා මුළු රටේම මැසේජ් ටික යවලා ඒ සංවිධාන කටයුතු කරා කියලා. ඒ වගේම පාර්ලිමේන්තුවට ගිනි තියන්න කියලා ආරාධනය කරෙත් එතුමා ඇතුළු කීප දෙනෙක් තමයි. ඒක අපි මාධ්‍ය වලින් දැක්කා. හැබැයි මේ 2000 නොවන්නේ නම් දේශපාලඥයෙකුට පොහොසතෙක් වෙනවා හැට. හොඳට මතක තියාගන්න. කොහේ හරි දේශපාලඥයෝ දැක්කොත් ඌගාව ලොකු වාහන තියෙනවා නම් ගෙවල් තියෙනවා නම් කවුද? දෙකෙන් එකයි. එක්ක තක්කඩියේ එහෙම නැත්නම් හොරේ. මගේ දෝනේ අම්මා හතරමාට නැගිටිනවා. හතරට නැගිටිනවා. උදේ තාමත් රස්සාවට යනවා. දැන් උසස් පෙළ ඉගෙන ගන්න. ටියුෂන් වලට මාසෙට රුපියල් 30000ක් විතර ඕන සන්නස්කල මහත්තයෝ. විද්‍යා විෂයන් ඉගෙන ගන්න. එයා ගුරුවරයා යාගේ පඩිය මදි. මට කියක්වත් හම්බෙන්නේ නැහැ. එයා තනියම මේ දුක දරාගෙන වැඩ කරගෙන යනවා. මටත් කියනවා දැන් මොනා හරි කරන්න. එයා දන්නවා මම අවුරුදු 30ක් JP එකේ ෆුල් ටයිම්. අතපහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30. මගේ දුවයි මගයක් තියෙනක හැබැයි අවුල්. ලාල්කාන්තර විතරක් නෙමෙයි අනුර දිසානායක ජනාධිපතිතුමාට කඩවතින් ගයක් තියෙන එකත් අවුලක්. කවමදාකවත් රස්සාවක් නොකරපු මේ ගමේ කාට හරි තට්ටු තුනක ගයක් තියෙනවද? මේ දිබ්බැද්දේ තට්ටු තුනක ගයක් සෙන්ට්‍රල් AC දාලා සෝලපව හයි කරපු ගයක් තියෙනවද නැහැ? ඒ වගේ කියවනේ හොරෙක් සහ තක්කඩියෙක් නොවි දේශපාලනයේදී පෝසතෙක් වෙන්න අමාරුයි කියලා. පුහු කියලා කියන්නේ ලාල්කාන්තගේ තට්ටු තුනේ ගේ වෙන්නේ නැති. ඒක පුහු නෑ. දැන් මම එක දෙයක් හිතාම අවංකව කියන්න ආසයි. මේ ආණ්ඩුවේ ඉන්නවා ඉහළ අධ්‍යාපනයක් සහිත ඉහළ වෘත්තීය භාවයක් සහිතව හොඳ රස්සාවල් කරපු යම් පිරිසක්. ඒ අයට හොඳ ගෙයක් දොරක් හොඳ වාහනයක්
මේ බින්දු 4ක් බින්දු 5ක් 6ක් තියෙන ශේෂයක් සහිත හොඳ බැංකු පොතක් එහෙම තිබ්බට අවුලක් නැහැ. හැබැයි 80 අග ඉඳලා පූර්ණ කාලීනව දේශපාලනය විතරක්ම කරපු කවමදාකත් රස්සාවක් නොකරපු කිසිම දවසක ව්‍යාපාරයක් නොකරපු ලාල්කාන්තට එහෙම ගයක් තියෙනක හැබැයි අවුල්. ඒ දවස්වල මේගොල්ලෝ කිව්වා අනුන්ගෙන් ඉල්ලගත්ත දේවල් පොල් ගෙඩිය හාල් ටික අණ්ඩවැයා එක පවා අණ්ඩවැයාගේ මේ හිල් තියෙනවා කිව්වා අනුන්ගෙන් ඉල්ලගෙන කෑවේ එහෙව් එක ගෙවල් දොරවල් තට්ටු දෙකේ තුනේ ගෙවල් හදනකොට මිනිස්සුන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්තම් කොටහලු මංගල්ල වලට හම්බෙච්ච සල්ලි කියනවා. එහෙම නැත්තම් යාළුවෝ එක එක්කෙනාට කෝල් කරලා ලක්ෂ 5000 ඉල්ල ගන්න පුළුවන් කියනවා 100 දෙනෙක්ගෙන් ඉල්ල ගත්තොත් කෝටි 5ක් විතර වෙනවා මේ විදිහේ නොඑක් කතන්දර කියනවා ඒ කියලා අවසානයේදී ඒවා මොනවා හරි පොඩි අතපසු වීමකට මාධ්‍ය ආයතන වලට තර්ජනය කරන විතරක් නෙවෙයි මාධ්‍ය ආයතනේ Tamanට අතපසු වීමක් වුණා ඒක නිවැරදි කළා ඊට පස්සේ ඕන් ඒකට සමාව අරගෙන ඒක නිවැරදි කිරීමක් කළා හැබැයි ඊට පස්සේ එන්තර වාසිය වුණා හරියට නම් ජනතාව මේගොල්ලන්ට එන්තර වාසිය වන්න ඕන.